අපි ටීම් එකක් ඉදින්න වැඩ පටන් ගන්න මේක සමිතියක්. කාගර දෙයක් හරි Tamanට ඕන දෙයක් කරන එකක් හරි නෙමෙයි ගන්න නෙමෙයිනේ. පුද්ගලිකව දෙයක් නැතුව අපි සාමූහිකව පටන් ගන්නවා නම් සාමූහිකව වැඩේ වෙන්න ඕන කියන එක මම මේ අවුරුදු උත්සවයේ නෙමෙයි මීට කලින් තිබ්බ අවුරුදු උත්සව දෙක තුනකින් නම් මම කතා කරන්නේ. අනිත් එක දැන් මෙහෙම කතා කරලා ඉතින් කට්ටියට හිතෙන්න පුළුවන් මම මේ කතා කරන්නේ අඩුපාඩු කියන්නේ විතරක් නෑ. ඔව් මම අඩුපාඩු විතරයි කියන්නේ. හේතුව ඇවිල්ලා අපිට කට්ටියට අර තමන් කරපු හොඳ ඒකට දාගෙන සොයන් අර මේ එකක් ගන්න පුළුවන් ආතල් එකක්. මම ඒතර නෑ. මම ගොඩක් ඉන්න තැන්වල හොඳ කියන්න ඕන තරම් ඉන්නවනේ. මම අඩුපාඩු එළියට කියනවා. හේතුව ඇවිල්ලා ආයතනයක් වේවා, සංවිධානයක් වේවා, සංගමයක් වේවා ඉස්සරහට යන්න ඕන නම් අපි ළඟ තියෙන්න ඕන අපි කරන වැඩ කටයුතු පිළිබඳ ස්වයං විවේචනයක්. ඒ ස්වයං විවේචනය ඇතුලේ අපි අපේ අඩුපාඩු ඉස්සරහට ගන්න ඕන. ඒව තැන් තැන් වල නෙමෙයි ෆෝරම් එක මම කියන්නේ. ඒක අපි ඉස්සරහට අරගෙන අපි ඒක කතා කරලා ඒකේ අපේ තිබ්බ අඩුපාඩු මොනවද කියලා අපි අඳුනගෙන අපි ඒ ටික නිවැරදි කරගෙන ඉස්සරහට යනවා. දැන් මම මේකට සම්බන්ධ වෙලා අවුරුදු 7ක් 8ක් වෙනවනේ. මේ පුහුණු ටිකම විතරයි. අපි කවදාවත් විවේචනයක් කරලා ස්වයං විවේචනයක් කරලා බැලුවේ නැහැ. ඇයි අවුරුදු උත්සවයකට වැඩ කරන්න එන ළමයි 4ක් 5ක් හරි තනිකඩේ වුණ ඉන්නවා. කතාවද බැඳලා මේ ඩල් වෙච්ච නෙමෙයි. ෆ්‍රෙෂ් ජෙනරේෂන් එකක් ඉන්නෝනේ. ඇයි අපිට බැරි දෙයින් එක්කෙනෙක් දෙන්නෙක් හරි මේක ඇතුලේ සර්වයිව් කරගන්න. ඒක දෙතුන් සැරයක් වෙද්දි මම හිතනවා මේක අපේ අවුලක්. පොදුවේ පුද්ගලික වශයෙන් නේ පොදුවේ අපේ අවුලක්. ඒක ඉස්සරහට යන්න නැති හේතු තියෙනවා. මේ අවුරුදු උත්සවයේ පටන් ගත්ත වෙලේ ඉඳන් මම දැකපු දෙයක් තමයි මේකනේ කීප එක. වැඩ කරන මිනිස්සු වැඩ කරනවා. මම ටෙලනිත් එක්ක කිව්වා ඒ දේවල් මම කතා කරා. මෙන්න දේවල් ටිකක් තියෙනවා කියලා. මම ඒ ටික ඕපන් ෆෝරම් කතා කරනවා කියලා මම ටෙලනිට කිව්වා. ඊට පස්සේ මෙතන මීට් එකක් තිබේ. ඒ වෙච්ච දේවල් කියන එකක් මේකේ ස්ටඩි දරවලක් තිබ්බා. අස්කරන්නේ කියේ කවුද? කීප දෙනයි. ඊළඟට මේක අතුපතු ගානේ වල කවුද කීප දෙනයි. මෙහෙමයි අර මොකද්ද පොටා දින්න සෙට් එකයි පෙරහැරේ යන සෙට් එකයි ඉන්න එකට මම විරුද්ධයි. ඒක මම හැම එකේදීම කියලා තියෙනවා. අපි පොදුවේ පටන් ගත්ත හැම වැඩකදීම මම ඒක කියලා තියෙනවා ඒ කන්සෙප්ට් එකට විරුද්ධයි. මම ඒකෙදි දෙවනිත් එක්ක මම දේවල් ටිකක් මෙතන අතුගාද්දි කිව්වා මම තැන් තැන් වල කිව්වා. ඒ තැන් තැන් වල මම කියලා කිව්වේ මම ඕපන් කතා කරනවා කියලා. මේ නෑ මොකද එතන ඒක කතා කරලා ඒ වැඩේ යන අස්සේ මේක ඩල් කරන්න, චොර කරන්න, මේව කරන්න ඕනේ නෑ. මම එහෙම කතා කරනවා. ඊට පස්සේ අපි මෙතන ඒ සිද්ධි වුණා මම මෙතන බැන්නා. මම මෙයාට උදේ කිව්වා අස්කරන එකටවත් මම සම්බන්ධ වෙන්නේ නෑ කියලා මම ඒ විදිහටම කරා. වැරදි ඇති. දකින්න අයට පේන්නේ නැති මෝ වෙන චාටර් දැල්ල. හැබැයි දෙයකට බහැලා අවංකවම වැඩේ කරන මනුස්සයට ඒක දැනෙනවා. මං වෙලේ හැසිරීත් විදිහ වැරදි වෙන්න පුළුවන්. හැබැයි හේතු ඇතුව මං දෙන්නෙට කිව්වා ඒ වෙලේ. ඊට පස්සේ ඊට සතිය විතර පස්සේ අපි මෙතන මීටින් එකක් තිබ්බා ලහිරුවා කියලා ලංචයක් කරනවා. හැබැයි එතන මේ කතා කරලා යුතුයි ඕන. හැබැයි මට අවුලක් තිබ්බ කතා කරන්න. මෙතන අපේ මේ සමිතියේ කමිටියේ නැති සෙට් එකක් එතන හිටියේ. ඒ තියෙද්දි මට තේරෙන්නේ නැහැ ඒ කියලා නාරද මල්ලි එයාට කවුරු හරි කියලාද නැත්නම් උට මොකක් හරි මේකක් ඇවිල්ලාද කියලා මගේ ළඟට 4 සැරයක් ඇවිල්ලා ඇහුවා අයියට ප්‍රශ්නයක් තියෙනවද අයියට ප්‍රශ්නයක් තියෙනවද අයියට ප්‍රශ්නයක් තියෙනවද මේ සමහර විට ප්ලෑන් එකක් තිබ්බද දන්නේ නැහැ මම දන්නේ නැහැ මම ඒක මේ රෙකෝඩ් කරන්නත් කිව්වේ එතන මගේ කට අවුස්සගෙන මේ දේවල් ටික එතන කියලා එතනේ ෆෝරම් එකේ චොර කරා හැබැයි ඉතර මොඩ නෑ මම ඒක වෙලේ කතා කරේ නැත්තේ මම මොකුත් නැහැ කියලා මම සයිලන්ට් හිටියේ ඒක කතා කරන්න සුදුසු ස්ථානයක් නෙමෙයි එහෙම ෆෝරම් එකක් එනකම් මම හිටියේ මට තේරෙන්නේ නැහැ ඉතින් මගෙන් විතරක් හයිලයිට් කරලා හැවුවේ කියලා ඒ කියන්නේ කවුරු හරි මෙතන ආරාධන කියලා තියෙනවා මම කතා කරලා ඔයත් එක්ක කතා කරා මගේ හැසිරීම තව ඉක්මනින් දකින්න නැති ඒ කියන්නේ මං අවුලකින් ඉන්නවා කියලා කවුරුහරි දැකලා තියෙනවනේ ඒකේ කුඩ කියලා තියෙනවනේ ඒකනේ ඔය 4 සැරයක් ඇහුවේ මං නෑ කියද්දි මයික් එක ගෙනල්ලා ළඟට ගෙනල්ලා අහනවා 4 සැරයක් මේ ඇයි කියලා ඒකින්ද මම ඉවෙලේ කතා කරේ නෑ මට තිබ්බ අවුල් ටික ඔන්න ඔය ටික හේතුව දැන් ඊට පස්සේ මං දෙන්නෙත් එක්ක දේවල් ටිකක් කිව්වනේ ඊට පස්සේ එදා මීටින් එකේදී දෙරා ඒකට උත්තර දුන්නා ඔයාගේ පැත්තෙන් උත්තර දුන්නා. මම ඒත් කතා කරේ නෑ. හේතුව ඒක ෆෝරම් එක නෙමෙයි. ඒ කියන්නේ ඕකට මට ආගියුමන්ට් එකක් තියෙනවා. දැන් ඩෙර්නි එක තැනක කිව්වා මෙහෙමයි මෙතන ඉන්න පිරිමි කවුරුත් වැඩ කරේ නැත්තම් මම ඉනිමගේ නැගලා වැඩේ කරනවා. මං අහන්නේ පිරිමි මෙච්චර ඉන්න තැනක මේ ගෑනු 4 දෙනෙක් ඉනිමගේ නගින්න ඕනද? මං අහන්නේ කරන්නේ නෑ. ගෑනු නගින්න ඕනද? පිරිමි මෙච්චර ඉඳෙද්දිම කරන්න ඕනද? මං හිතනවා එහෙම කරන්න ඕනේ නෑ කියලා. ඊළඟට ඩෙර්නි කිව්වා මෙහෙමයි එක එක්කෙනාට කරන්න පුළුවන් වැඩ තියෙනවා ඒ කට්ටිය ඒ වැඩ කරන්න එකමයි දැන් ග්‍රැෆික් පැත්තේ මීඩියා පැත්තේ දේවල් අයිපොයිට ගන්න පුළුවන් ඒක මට බෑනේ එයා කරන එකමයි අවන්තියක්කට වෙන දෙයක් කරන්න බෑ එයා තේකක් හදන්න ඇවිල්ලා කන්න බොන්න ටිකක් එකමයි හැබැයි පොදුවේ පොස්සක් තරම් අතු ගා ගන්න බැරි වුණ නෑනේ මේක ඇතුළේ
ලී කෑලි ටිකක් අරගෙන එහෙට මෙහෙට කරගන්න බැරි මිනිස්සු නෑනේ මේකේ. අතපය පුර වෙච්ච අය නෑනේ. මං කියන්නේ සාමූහික දෙයක් නම් ඒක ඒ ජොබ් එක මොකද්ද ඒක මොකද්ද කියන එක නෙමෙයි. Tamanට කරන්න පුළුවන් ස්පෙෂල් දේවල් කරන එක වෙනයි. මම දකින දේ මං කියන්නේ. හැබැයි අනිත් දේවල් වලට පොඩි හරි සහයෝගයක් දෙන්න ඕන. මතක නම් ගිය සැරේට ඉස්සෙල්ලා සැරේ මෙතන මාත් එක්ක අතු ගෑව අර කසුන් හරි කවුරු හරි කියන මල්ලි. ඌ මේ සැරේ ඇවිල්ලා හිටිය ඌ පොස්සක් ඕන්නම් එක කෑල්ලක් අතු ගෑව ඌ ඊට පස්සේ ගියා. මං දකිනවා හේතුව ඇවිල්ලා උන් ඇවිල්ලා දකිනවා මේකේ වැඩ කරද්දී එක සෙට් එකක් විතරයි කරන්නේ අනිත් අය කරන්නේ නැහැ කියලා දකිනවා කියලා මම විශ්වාස කරනවා. නැත්තම් ඊම එන මිනිස්සු ඊළඟ එකේදීත් ඇවිල්ලා ඒ විදිහට වැඩ කරනවා. මම ওই ටික දැක්කා. ඊළඟ ප්‍රධාන ප්‍රශ්නේ මම අනිත් එක්ක කිව්වා මේ තෑගි දීපු කතාව. ඒක ප්‍රධාන ප්‍රශ්නේ. මට තෑගි දෙන්න හම්බෙනවද මෙයාට තෑගි දෙන්න හම්බෙනවද මෙයාට තෑගි දෙන්න හම්බෙනවද කියන එක නෙමෙයි මගේ තිබ්බ ප්‍රශ්නේ. මේකේ සාමූහික ප්‍රයත්නයක්. හැමෝම එකතු වෙලා කරන වැඩක්. ඔයා කිව්වා එතන උකද මේ මයික් එක අතේ තියෙන එක්කෙනා ප්‍රෙෂර් එකේ ඒකත් එකගයි මම. ඕකේ ඉඳලා තමයි මම කලින් එකේදී ඔය ප්‍රශ්නේ ඔය විදිහට ආපු වෙලාවේ මම කිව්වා. ඒක කලින් ඩිෆයින් කරන්න. කවුද තෑගි දෙන්නේ කාටද සමිතිය අගම ගන්න ඉන්නනේ. අර නිලධාරි මණ්ඩලය. ඒ නිලධාරි මණ්ඩලයවත් තෑගි දෙන්න chance එකක් දුන්නාද? අක්කඩ හම්බුණාද? ඔයා තෑගි දුන්නද මොකාටද? නෑනේ. එහෙම මං කියන්නේ එහෙම මම මේ දීපු අය ගැන මට අවුලක් නැහැ. මං කියන්නේ සංවිධානයක් සමාගමක් වෙනකොට ඒක ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදී විදිහට මොකක් හරි ක්‍රමයක් තියෙනවා. ඒකත් අවුලක් නැහැ. කලින් සැරේ වෙලා මට තිබ්බ අවුල ඒකයි. කලින් සැරේත් ඕකම වුණා. ඒක මේ සැරේත් වුණා. මං කලින් සැරේත් කතා කරා ඔය දේම ඔය විදිහට ඒක මේ සැරේත් රිපීට් වුණා. මට තෑගි හම් දැන් ඕක හයිලයිට් කරන්න පුළුවන් මුට තෑග්ගක් දෙන්න දුන්නේ නැති එක නෙවෙයි. හැබැයි ඉතර ප්‍රාථමික මට්ටමින් හිතන්න නෙවෙයි මම මේක කියන්නේ. මේක ඇතුලේ සල්ලි වලින් වියදම් කරන එක්කෙනාගේ තියෙන්නේ මේකට තියෙන කැමැත්ත. ශ්‍රමයෙන් කරන එක්කෙනාගේ තියෙන්නේ මේ වැඩේ කොට යනවට තියෙන කැමැත්ත. මොකක් හරි මුකුත් වැඩක් කරන්න බැරුව ළමයා වඩාගෙන හරි මෙතෙන්ට එන එකාගේ තියෙන්නේ ඒ කැමැත්ත කියලා මම විශ්වාස කරනවා. සමහර සෙක්ටරයක් ඉන්නවා මම මේ අවස්ථා දෙක තුනකදී මීටින් එකකටවත් එන්නේ නැහැ. මේවට ඕගනයිසින් එකේදීවත් එන්නේ නැහැ. මේකට වතනකින්වත් දායකත්වයක් දෙන්නේ නැහැ. හැබැයි එදාට ඇවිල්ලා සම්පූර්ණ ෆෝරම් එකේ ඉඳගෙන ඔක්කොම මේව කරලා තෑගිත් දීලා අවවත් කරලා මේවත් කරලා ඔක්කොම එන කට්ටියකුත් ඉන්නවා. අපි හැමදාම මේ වගේ දේවල් වල ඉඩ දිය යුතුද? මේක සංවිධානයක් නේ සංගමයන්නේ. එතකොට කියන්නේ වැඩ කරන මිනිස්සුන්ට මං කියන්නේ මේ ගෙනල්ලා මෙහා වැඩ කරා මෙහෙමයි කියලා උඩ තියන්න ඕන කියලා. මට මතකයි එදා මේක වෙලාවේ අර කසුන් මල්ලි හරි කවුරු හරි මොකක් හරි අවුලක් ගිහලා ගියා නේද? කවුරු හරි එතන හිටියේ මට මතක නෑ. ඒ මල්ලි මොකක් හරි එකට මූණ අවුල් කරගෙන මොනවා හරි කියලා. නෑ එයා අර වැලි වීඩියෝ ඒ කළු මල්ලි කෙනෙක් අර මේ එයා තමයි අතුගාවේ කලින් මල්ලි මොකක්ද මම මොකක්ද සිද්ධිය දන්නේ නෑ මොකක් හරි කියලා ඒ ළමයා කලින් ගියා මොකක් හරි කවුරු හරි දැකලා දීපු මොකක් හරි සිද්ධියක් වෙනවා මොකක්ද සිද්ධිය මොකක්ද දන්නේ නෑ ඒ කලින් වෙච්ච දවසේ කවුද එයාට අර gift එකක් මොකක් හරි දුන්නානේ අපි කතා කරලා ඔව් හරි දැන් මම කියන්නේ ඩොනේෂන් එකකට ඇප්‍රීෂিয়েට් වෙනවා නම් ඒකේ මුදල්මය වටිනාකම් මත සිදු නොවිය යුතුයි. රුපියල් කියන්නේ 5000 දෙන එක සමහර විට කෝටි ගණනක් තිබිලා 5000 දෙන්න පුළුවන්. රුපියල් 1000 දෙන එක උගේ අතේ තිබ්බ අන්තිම 1000 දුන්නා වෙන්න පුළුවන්. මම කියන්නේ ඒක එක්ක එහෙනම් අපි හදන්න ඕනේ. මෙන්න මේක ස්ටෝන් ඩිපොසිට් වලට මෙන්න මේවයි මේක කල්කියුලේට් කරනවා. මෙතන මෙහා නෑ අපි නිකන් නම් ටික කියනවා විතරයි. එහෙම නැත්තම් මම ඔක කලිනුත් කිව්වා මම කලින් පාරක් කිව්වා. ඒ හැමෝම ඒ විදිහට ඒ තැන්වලදී ඉවලුවේට් වෙන්න ඕන. නැත්තම් නොකර ඉන්න ඕන. කවුරුත් නෑ පොදුවේ කිව්වා මේමයි මේකට සම්බන්ධ වෙච්ච උදව් කරපු සල්ලිදී ඔක්කොණ්ඩම ස්තුතියි. එහෙම එකයි. ඔන්න ඔය ප්‍රශ්නේ තමයි ඇදිලා ගියේ. ඕක තමයි අවුල තිබ්බේ. ඕක තමයි මම කතා කරන්නේ. ඕක තමයි මට කතා කරන්න බැරුව තිබ්බේ. කට්ටියට ආගියුමන්ට්ස් තියෙන්න පුළුවන්. ආගියු කරමු, කතා කරමු, ප්‍රශ්න විසඳමු. හැබැයි මෙතන මට තිබ්බ ප්‍රශ්නේ ඒක වුණේ අප්‍රේල්. දැන් මේ මොන මාසෙද? නොවැම්බර්. මාසෙ කීයද? සංවිත් මේක කමිටි එකක් නේ. සභාපති ලේකම් ඔය කට්ටියට යුතුයකමක් වගකීමක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා නම් ඇදලා ගන්න. මම චෝදනා කරනවා නෙමෙයි. ඒක කට්ටිය ඔක්කොම මේකනේ කට්ටිය මේ ඔක්කොම උගුරට හොරා බෙහෙත් කන එකද කරන්නේ. හැමෝම දන්නවා ප්‍රශ්නයක් තියෙනවා කියලා. සමහරව තනියෙන් ප්‍රශ්නේ විසඳගෙන. මම තනියෙන් විසඳ ගන්න තැනක නෑ. මම ඉන්නේ කියන්නේ මම කාට හරි චෝදනාවක් හරි මම මොකක් හරි කරනවා නම් මම ඒක ඕපන් ෆෝරම් කරනවා.
ඒකට එකේ තර්ක දෙන්න පුළුවන් මං හිතන පැත්ත වැරදි වෙන්න පුළුවන් මට වඩා දේවල් දැකලා මේ කට්ටිය කතා කරා. ඒක ඕපන් කතා කරාම කර්මල තිතේ කාටවත් නැහැ එතනින් එහා. මං එතන ඉන්නවා. මං දරගම් මල්ලේ නුනා තරම් බලන් කිව්ව නේද? පරක් වෙලේදී අර පොඩි උන් උදව් කරනවා කියලා පොරොන්දු වෙලා උනේ. තමයි. මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා, වැඩ තියෙනවා, ඒ ඔක්කොම තියෙනවා. ඒකට එකඟයි. මම නෑ කියන්නේ නෑ. ඒවා හරියට කමියුනිකේට් වෙනවා නම් ප්‍රශ්නයක් නෑ. අනිත් එක අපේ දැනගන්න ඕන කතා කරද්දි මොන ෆෝරම් එකකද කතා කරන්නේ කියලා. ඒක නෑ නේද උඩත් දැන්. ඔන්න ඔය ටික තමයි මට ආපු ප්‍රධාන ප්‍රශ්න ටික. ඕක මම තමයි ප්‍රශ්නේ ඇත්තේ. ඒකයි මම ඉස්සෙල්ලාම කතා කරන්න ගත්තේ. ඔය මම ඇදපු ප්‍රශ්න තමයි ඇද. මෙන්න කටවහන් ඉන්න පුළුවන්. කටවහන් ඉඳලා ආහරි කමන්නේ මෙහෙමයි කියලා ඊළඟ අවුරුද්දේ දෙකේ හරි අපි මෙතනින් අයින් වෙලා මේක මේ වෙලා ඔය මේ යන විදිහට මෙයයි තමයි මේ වගේ 6 දිනක් ඉදී මෙහෙම කතා කරයි ආයි මොකක් හරි අපි ඉවෙන්ට් එකක් කරයි ඒකෙදී ආයි ප්‍රශ්නයක් ඇති වෙයි ආයි මාස 5ක් විතර කතා නොකර ඉදී ආයි කට්ටිය එකතු වෙයි මෙහෙම කතා කරයි මේකමද අපි දිගින් දිගටම කරන්නේ නැත්නම් මේක මීට ඉස්සරහට යන්න ඕනේ මම හැමතිස්සෙම කැමති දැන් කට්ටියගේ මම අඩුපාඩු මම නම් ඇත්තටම අඩුපාඩු තමයි ඉස්සෙල්ලම හොයන්නේ හේතුව ඇවිල්ලා හොඳ කියන්න ඕන තරම් මිනිස්සු ඉන්නවනේ අඩුපාඩුවක් කතා කරලා නින්දගෙන ඉස්සරහට යන එක තමයි මගේ නම් කැමති. ඒක පුද්ගලික අඩුපාඩු වෙන්නත් පුළුවන් පොදු අඩුපාඩු වෙන්නත් පුළුවන්. ඕක තමයි ප්‍රශ්නේ. මගේ පැත්තෙන් තිබ්බ අවුල ඕක ඊළඟ එකේදී හරි විසඳෙනවා නම් මම වඩාත් කැමතියි. මේ කතා කරමු නම් ගම් කියපු ඇත්ත එක මේ පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. ඒ සිද්ධියට සම්බන්ධ වෙච්ච නම් ටික කිව්වේ නැත්නම් මේ මිනිස්සු හයිලයිට් කරලා කිව්වා ඒකුත් නෙමෙයි.